සලාමත් දතන් සාදරයෙන් පිළිගන්න ඔයාලා හැමෝම මගේ මැලේ අච්චාරුවට. මෙහෙමයි ළමයි. මම මැලේ අච්චාරුව කියලා මගේ channel එකට නම තිබ්බට ඇත්තටම මේකේ අච්චාරුව එහෙම නම් හදන්නේ නැහැ. මම ඉන්නේ මැලේසියාවේ. ඉතින් මට හිතුණා මම දවසේ ගෙවන විදිය මේ රටේ බලන්න තියෙන ලස්සන තැන් ගැන, එතකොට මේ රටේ සමාජ රටාව ගැන ඔයාලත් එක්ක ෂෙයා කරගන්න මට පුළුවන් විදියට. ඉතින් එකම ටොපික් එකකට සීමා වෙන්නේ නැතුව මම මේ හැම දේ ගැනම ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න නිසා මම මගේ channel එකට මොකද්ද දාන්න හොඳ නමක් කියලා හිතුවා. ඇත්තටම මේ ඔක්කොම කලවම් නිසා මට හිතුණා අච්චාරුව වගේ වෙයිද දන්නේ මගේ channel එක කියලා. ඉතින් මම ඉන්නේ මැලේසියාවේනේ. ඉතින් මට හිතුණා හොඳම නම මැලේ අච්චාරුව කියලා. ඔයාලත් එකඟයි නේද ඒකට? ඉතින් මම ඔයගොල්ලන්ට කියනවා මේ වීඩියෝ එක අවසන් වෙනකම් රැඳිලා ඉන්න කියලා මාත් එක්ක. අද මම මගේ අච්චාරුව රස කරන්න එකතු කරන්න හිතුව දේ ඔයාලා ඇස් වලින් කාලා බලලා රසයිද කියන්න. ඇත්තටම රසයි නම් මගේ අච්චාරුව subscribe කරලා bell icon එකත් click කරගෙනම යන්න. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේ වීඩියෝ එක පටන් ගත්ත වෙලාවෙ ඉඳලා යනවා කොහෙද යන්නේ කියලා අපි කියන්නෙත් නෑ. ඔහේ යනවා කියව කියලා. ඔයාලා බලන්නකෝ අපි ඇත්තටම යන්නේ කොහෙද කියලා. මේක අපේ හොබි එකක්. හැමදාම සැලඩි එක ගත්තට පස්සේ අපි කරන එක දෙයක් තමයි මේ. මම ඉන්නේ මැලේසියා බතු පහත්වල. ඒ දැන් පහුනේ පන්තායි හොස්පිටල් එක. මේ තියෙන්නේ මුස්ලිම් පල්ලියක්. මේ රටේ ගොඩක් ඉන්නේ මේ රට. ඒ කියන්නේ මුස්ලිම් රටක්. මුස්ලිම් අය තමයි ගොඩක් ඉන්නේ. ඒ වගේම චයිනීස් අය, ටැමිල් අය. මේ තියෙන්නේ ටැමිල් අය අදහනයි. මරියම්මන් කියලා දෙවි කෙනෙක් අදහන කෝවිලක්. ඉතින් ඔන්න දැන් අපි යන්න ඕනේ දැනට ගොඩක් ළඟයි. සලාමත් දතන් සාදරයෙන් පිළිගන්නවා. දැන් තමයි බතුපහ ටවුන් එකට අපි ඇතුල් වෙන්නේ. ලස්සනයි නේද? මේ තියෙන්නේ චයිනීස් පන්සලක්. මම ඔයාලට මේ විස්තර පස්සේ ගේන්නම්කෝ. අපිත් එක දිගටම රැඳිලා ඉන්නකෝ. බලන්නකො ළමයි මේ කායක. ඔන්න මේ තමයි තැන. හරිම දුකයි ළමයි මේ වගේ දෙයක් පෙන්වන්න. මේ හැම කූඩුවකම ඉන්නේ එක එක සත්තු. චූටි කුරුල්ලෝ, පරවියෝ. බලන්න පව් ඒ සත්තු. මේ තැන චයිනීස් අංකල් කෙනෙක් තමයි කරගෙන යන්නේ. බලන්න කූඩු කරලා තියෙන ලස්සන පරවියෙක්ගේ එකම කූඩුවක කුරුල්ල ගොඩාක් හිර කරලා වගේ. ඒක ඇත්තටම දකින්න ඕනේ ෆීලිං එක. කොච්චර දුකද? හරි පව්. කොච්චර ලස්සන සත්තුද? හරිම දුකයි. එකම කූඩුවේ ගොඩ ඉන්නවා. බලන්න යාළගේ ලස්සන. මේ බලන්න හාව. චූටි පැටව. අද දවස නම් හොඳ දවසක්. මොකද මේ කූඩුවල වෙනදට අපි එනකොට ගොඩක් සත්තු පුරවල එක જાතියේ. හංසයෝ, තාරාවෝ අදත් හිටියා හංසයෝ දෙන්නේ.
මේක යාලට බිස්නස් එකක් වුණාට මේ අහිංසක සත්තු ඉතින් හරි පව්. බානු කොච්චර ගොඩක් ඉන්නවද කියලා. ලස්සන රූපයක් ලැබෙන්න තිබුණට යාලට පින අහසේ පියාඹන්න පින නැහැ. මේ බලන්න හරි කලබලෙන් ඉන්නවා. මේ ඉන්නේ මං කියපු හංසයෝ දෙන්න. ඇත්තම ළමයි මට ඇත්තටම පුළුවන්කමක් තිබුණා නම් මේ සත්තු ඔක්කොම නිදහස් කරන්න. ඒක වචන වලින් කියා ගන්න බෑ. හරිම පව්. අපි මේ උඩ කුරුල්ලන්ව ගන්න යනකොට පල්ලෙහා ඉන්න අර හංසයෝ දෙන්න අනේ අපිවත් එළියට ගන්න කියලා වගේ හයියෙන් කෑ ගහනවා. හරිම පව් ඇත්තටම. ඒක හංසයෙක්ව නිදහස් කරන්න නම් ලංකාවේ සල්ලි වලින් රුපියල් 25000ක් විතර යනවා. රිංගින් 350 එක හංසෙක්. ලක්ෂ ගානක සත්තු බලන්න හරි අහිංසකයි. මේ අවට ඉන්න මගේ යාළුවන්ට මම කියන්නේ මේ වීඩියෝ එක දැක්කොත් පුළුවන් නම් ඔයාලත් ගිහිල්ලා එක කුරුල්ලෙක් හරි නිදහස් කරන්න. ඒක ඇත්තටම ලොකු පිනක්. මොකද මේක ඇතුලේ මේගොල්ලන්ට හරියට කන්න නැහැ. කුරුල්ලෙක් කියන්නේ තට්ටු ගහලා පියාඹන්න ඕනේ සතෙක්. අපි උනත් හිර කරලා ඉන්නවට කැමති නෑ නේ වගේ තමයි. හරි අහිංසක සත්තු. මම එක කූඩුවක් පෙන්නලා මට ඒ කූඩුවේ ඉන්න සතුන් ඕනි කියලා කිව්වහම ඒ අංකල් කිව්වා එතනින් 7 දෙනෙක්ව උදේ ඇහිලා එක්කෙනෙක් ඕඩර් කරා කියලා. ඉතින් මේ දැන් හිස් කූඩුවකට ඒ 7 දෙනාව අයින් කළා. ඉතුරු ගාන මට දෙන්න තමයි අංකල් හදන්නේ. මම දැන් ඒ කූඩුවෙන් ඉන්න ඔක්කොමත් අරගෙන ආයි වෙන කූඩුවකින් පෙන්නලා කිව්වා මට ඕනේ කියලා. හරිම පව් යාය. ඇත්තටම ළමයි මම මෙහෙම වීඩියෝ එකක් කරන්න හිතුවේ. මං හරි කැමතියි මං වගේ තව එක්කෙනෙක් හරි ඇවිත් මේකෙන් තව එක කුරුල්ලෙක් හරි නිදහස් කරොත් ඒක කොච්චර ලොකු පිනක්ද. ඒ හින්දා තමයි මං ඔයාලට මේක පෙන්නුවේ. දැන් අපි ඔන්න යන්නේ. බලන්න කවර 5ක කට්ටිය ඉන්නවා ඔක්කොම 15ක්. ලංකාවේ සල්ලි වලින් නම් රුපියල් 20000කට ආසන්න. ඒ ඩිංගට මල් වැස්සකුත් ඇහැලා. සමහරකට මේ කුරුල්ලෝ නිදහස් වෙන හින්දා වෙන්නේ නැති. ඔන්න දැන් මම ආසම තැනට ගිහිල්ලා එයාලට නිදහස දෙන්න තමයි යන්නේ. ඔයාලත් එන්න මාත් එක්ක යන්න. මේ වෙනකම්ම ඕගොල්ලෝ මාත් එක්ක රැඳී හිටියා නම් ස්තුතියි ඕගොල්ලන්ට. තව පුංචි වෙලාවක් තියෙනවා ඔය වගේම ඉන්න. මේ ෆීලින් එක කියා ගන්න බෑ ළමයි ඇත්තටම. මේ වගේ දේවල් වෙන්න ඕනේ අපි අතින්. මොකද ජීවිතේ නිදහස කියන දේ කොයිතරම් වටිනවද කියලා අපිට දැනෙන්නේ. ඒ හිතට දැනෙන සැනසීම කොච්චරක්ද කියලා කියන්නේ මං කිව්වට එක්කෙනෙක් ගිහිල්ලා එක කුරුල්ලෙක් නිදහස් කරලා බලන්න.
ඒ අයගේ තට්ටු හිර වෙලා පියාඹන්න බෑ සමහර අය. ටික වෙලාවක් ඉන්නවා පියාඹ ගන්න හිතා ගන්න බැරුව. ඇත්තටම හරි පව්. මේ අය තමයි මාත් එක්ක ගියේ කුරුල්ලෝ ගේන්න. මේ ඉන්නේ මැනිකේ අයියා. ඩ්‍රයිවර් මහත්තයා. අර එයාට පියාඹ ගන්න බෑ. තට්ටු දිගෑරලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා බලන්න. මේ ඉන්නේ බබි අයියා. එතකොට මේ නිල් පාට ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ අපේ සඳුන් මල්ලි. මෙයාලටත් ඉතින් කුරුල්ලෙක් අතට අහු වෙන්නේ නෑනේ ලේසියකට. අහු වුණාම ඒක පියාටුවේ ඉඳලා ගණන් කරලා තමයි නිදහස් කරන්නේ. මේ තමයි මගේ හිත සැනසෙන මොහොත. මේ තැන ළමයි හරිය නිදහස් තැනක්. ඇත්තටම කොන්ක්‍රීට් වනාන්තරය වගේ ජනාකීර්ණ පරිසරයකින් මේ තැන හරි කොළ පාටයි, ඇස්වලට ප්‍රියයි. ගොඩක් දවස්වලට මම ජොබ් එකේ වැඩ ඉවර වෙලා හවස ඇහිලා මගේ වැඩ ඉවර කරලා මම මෙතෙන්ට ඇහිලා වාඩි වෙලා ගොඩක් වෙලා ඉන්නවා. තේ එකක් හදාගෙන ඒ ෆීලින් එක හරි සුන්දරයි. හිතට නිදහස්. ඇත්තටම ජීවිතේ විඳිනවා කියන්නේ මේ දෙයට. හෙට පොයේ දවසක් නිසා අපි මේ කරපු පින්කම ගැන ඇත්තටම ගොඩාක් සතුටුයි. මේ නිදහස් කරන කුරුල්ලෝ වගේම මගේ ජීවිතේත් මම ගොඩාක් නිදහසේ ඉන්නේ. ඉතින් මේ අච්චාරුව නම් ඉවරයි. අපි ආයේ හමු වෙමු. බයි බයි.